ආයිබෝන් යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා chingu.lk channel එකත් එක්ක අදත් E8 සම්බන්ධ තොරතුරක් ගැන තමයි කතා කරන්නේ මේ ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බ මම කලින් කරපු වීඩියෝ එකට ඔබ දන්න රෙද්දක් නැහැ ඔය වගේ එක එක කමෙන්ට් දාලා තිබ්බ ඔයාලා දකින්න නැති ඔයාලා කමෙන්ට් දාලා තිබ්බ ගොඩක් කට්ටිය ඇත්තටම ළමයි මම ඒක ගැන මේ තොරතුරක් එදා ගෙනාවේ ඇත්තටම කරේ එක ඊයේ දවසේ මට තොරතුරක් ලැබිච්ච ගමන් තමයි කට්ටිය දැනුවත් කරන්න ඕනි හින්දා මම මේ වීඩියෝ එක ගෙනාවේ. එතකොටවත් SLBFP මේ සයිට් එකේ කිසිම නිවුස් එකක් ඒ සම්බන්ධව කිසිම දෙයක් පළ කරලා තිබ්බේ නැහැ. එතකොට මම ඔයාලට කලිනුත් කියලා තිබ්බා කිසිම අර තහවුරු කර ගැනීමකින් තොරව මම ගේන වීඩියෝ එකක් ගෙනාවොත් මට ඒක ස්ථිරවම කියන්න බෑනේ මේක විදේශ සේවායක අනුබද්ධ එකක් මේ විදියට මෙහෙමයි කියලා කියන්න බැරි හින්දා ඒත් අර වගේ නිවුස් එකක් තියෙනවා ඔයාලට ඕන නම් මේකට ඇප්ලයි කරන්න කියන වචනේ මම ඔයාලට කියලා තියෙනවා මේ වීඩියෝ එකේදී. එතකොට සමහර කට්ටිය වීඩියෝ එක හරියට බලන්නේ නැතුව මට බැනලා තිබ්බා. ඒක මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මම හැම වෙලාවකම views බලාගෙනවත් මම වීඩියෝ කරන්නේ නැහැ. මම හරි තොරතුරක් අරගෙන තමයි වීඩියෝ එකක් කරන්නේ. අරක ඔයාලට දැන් හදිසියෙවත් ඔයාලට අවස්ථාව මග ඇරෙන හින්දා තමයි මම අර විදියට සයිට් එකත් පෙන්නලා මේ විදියට ගිහිල්ලා අවශ්‍ය කෙනෙක්ට ඒක ෆෝම් එක පුරවලා ඒ අදාළ විදියට රෙජිස්ටර් වෙන්න කියලා මම කියලා තිබ්බේ. දැන් මේකේ මම ඊට පස්සේ මේ තොරතුරු ගැන වැඩිදුරටත් මේ හොයන්න ඕන කියලා SLBFE එකට කතා කරා ළමයි. කතා කරාට පස්සේ යාලා කියපු දේවල් තමයි මම දැන් ඉස්සරහට කියන්නේ. මම ඒගොල්ලෝ කිව්වා විදේශ සේවා එකත් එක්ක සම්බන්ධ ඒජන්සි එකක් කියලා මේ ඒජන්සි එක. මේ යාලා ඊට පස්සේ මට ඒකත් තහවුරු කරගන්න ඕන හින්දා මේ ඒජන්සි එකේ නම බලලා මම SLBFE සයිට් එකේ මේ සර්විස් ටු ජොබ් සීකර්ස් කියන එකේ find a job license agency වල ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන valid license agency කියලා. මෙන්න මෙතනට ගියාම අපිට දැනට විදේශ සේවායකේ ලියාපදිංචි කොච්චර මේ ආයතන ප්‍රමාණයක් අද දිනේ වෙද්දී. ඒ කියන්නේ මේ මාර්තු 9 වෙද්දී කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒ මොනවද කියලා අපිට ඕන වෙලාවක බලා ගන්න පුළුවන්. එතකොට විදේශ සේවායකේ රෙජිස්ටර් වෙලා තියෙන ආයතනයක් නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හරහා තියෙන ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ළමයි මම මේකට ගියාට පස්සේ මට මෙතන මේ තියෙන ආයතනය හම්බුණා. ඒකත් අර්ජන්සි එකක්. සමහර කට්ටිය කියන විදේශ සේවායකටම අයිති මේකක් කියලා. මම ඒක දන්නේ නැහැ. ඇත්තටම මට ඒ වගේ තොරතුරු ලැබෙන විදිය තැනක් නැහැ. මම මේ දත්ත පාදක කරගෙන තමයි මම මේ හැම තොරතුරක්ම ඔයාලට අරගෙන එන්නේ. එතකොට මේකේ පල්ලෙහාට යද්දී මේ SLFEA කියන සයිට් මේ ඒජන්සි එක මේකේ සඳහන් කරලා තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට. මම මේක අද දවස් තමයි මම ගොඩක් විස්තර හොයන්න පෙළඹුණේ. මොකද ඊයේ කලබලයට ගෙනාපු වීඩියෝ එකක්. ඒ කියන්නේ සයිට් එක පෙන්නලා මේකට සමහර කෙනෙක්ට මග ඇරෙන්න පුළුවන් හින්දා ඒ ගෙනාපු වීඩියෝ එකක් තමයි අර කලින් දැම්මේ. මේක ගැන සම්පූර්ණ විස්තරයක් අද මේ මම අරගෙන එන්නයි හිටියේ. මෙන්න මෙතන මේ තියෙන්නේ ශ්‍රී ලංකා ෆොරිජන් එම්ප්ලොයිමන්ට් ඒජන්සි කියලා මේ ප්‍රයිවට් ලිමිටඩ් එකක්. ඒ කියන්නේ පෞද්ගලික සමාගමක් මේක. කිසිසේත්ම රජයට අදාළ එකක් නෙමෙයි. මේකත් මේ අනිත් ආයතන වගේම SLBFE එකේ රෙජිස්ටර්ඩ් ඒජන්සි එකක්. ඒතර මෙන්න මේක තමයි රෙජිස්ටර්ඩ් කරලා තියෙන අංකය 1500 කියන එක. එයාලගේ ෆෝන් නම්බර් සහ අනිත් විස්තර මෙතන තියෙනවා. ඒතර ඔයාලට අර සම්බන්ධව විස්තර දැනගන්න ඕන නම් මේ ෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඔයාලට මේ හරහා තොරතුරු දැනගන්න හොඳයි. මොකද SLBFE එකෙන් ඒ සඳහා තොරතුරු කියන්නෙත් නෑ ගොඩක් දුරට. ඒගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ සම්බන්ධ කරගෙන ඒ විස්තර දැනගන්න කියලා. එතකොට මේකෙදි මම ඊයේ කරපු වීඩියෝ එක සම්බන්ධව මම පොඩි තොරතුරක් කියන්නම් ඔයාලට. මෙහෙම යටට ආවට පස්සේ දැන් මෙතන මේ අපි ඇප්ලයි කරන කියන තැන මෙතන කිසිසේත්ම කොතනකවත් කියලා තියෙනවද කියලා ඔයාලා බලන්නකෝ. E8 සම්බන්ධ හරි නැත්නම් කොරියාව සම්බන්ධව හරි මේ කොරියාවට E8 වීසා එකට සම්බන්ධව ඇප්ලිකේෂන් එකක් කියලාවත් එහෙම මොකුත් තිබ්බේ නැහනේ. ඒක හින්දා තමයි මම මෙතනදිම මම මේ කලින් වීඩියෝ එකේ ඔයාලට ඒක සඳහන් කරා. ඊට පස්සේ මේකටත් ගියාට පස්සේ මෙතනත් තියෙන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම කියලා මෙතනත් තියෙනවා ඒගොල්ලෝ දාලා. ඊට පස්සේ කෘෂිකාර්මික දීවර හා වෙනත් විදේශ රැකියා අවශ්‍යතාවයන් සඳහා අභිලාෂයන් කැඳවීම කියලා. එතකොට මෙතනත් කිසිසේත්ම කියලා නැහැ කොරියාව සම්බන්ධ කෘෂිකාර්මික හා දීවර
මේ අංශවලට රැකිය අවස්ථාවල් කියලා මෙතන කියලා නෑ. වෙනත් රටක වුණත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සිලෙක්ට් කරද්දී රටවල් මම දැක්ක 3ද 4ද තියෙනවා දාන්න. ඒ රටවල් තෝරන්න. එතකොට මේක මේ කොරියාව සම්බන්ධවම කියලා මේක E8 කියලාම නැති හින්දා තමයි මම කිව්වේ මේක කිසිසේත්ම E8 සම්බන්ධ දෙයක් නෙමෙයි කියලා මම කලින් මේ වීඩියෝ එකේදී මම ඒක කිව්වා. මම ඒක පිළිගන්නවා. එතකොට මේක මේ තොරතුරු ඔයාලා දීලා දැනටත් අවස්ථාව ඔයාලට තියෙනවා අද රෑ 12 වෙනකම් මේක ක්ලික් එක දාලා අර වගේ දැන් ගොඩක් කට්ටිය වීඩියෝස් කරලා තියෙනවා මේක පුරවන හැටි. ඔයාලා ඒක බලාගෙන කරන් සමහර කට්ටිය මට කමෙන්ට් එකක් දාලා තිබ්බ මල්ලි කෙනෙක් මේ කොච්චර නම්බර් ගැහුවත් මේ ඒ ගොඩක් නම්බර් මේව ගහ කරන්න යන්න එපා. ඔයාලා එක ඩෙන්ටිටි කාඩ් නම්බරයක් වයස හරි වෙන්න ඕන. අර කියලා තියෙන රූල්ස් වලට අදාළ වෙලා ඒ අදාළ තොරතුරු මෙතනට හරියට ඩෙන්ටිටි කාඩ් නම්බරේ මෙතනට හරි ෆෝන් නම්බර් එකකුයි දීලා OTP එක අරගත්තට පස්සේ ඉතුරු ඒවා ටික ෆිල් කරලා සබ්මිට් කරන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මම දැන් කතා කරන්නම් මට අර මේ විදේශ සේවාවක එක්කෙනා ඊට පස්සේ කිව්වා ගොඩක් වෙලාවට එන ජොබ් ඕඩර් එක මේ ආයතනයට එන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා. ඒ කියන්නේ කොරියාව සම්බන්ධව E8 වීසා එක සම්බන්ධව එන ඒ ජොබ් කෝට එක මේ ආයතනය හරහා එන මේ ප්‍රවණතාවය වැඩි කියලා මේ මහත්මයා මට කිව්වා. ඒ වගේම E8 සඳහා බඳවා ගැනීමක් නෙමෙයි මේක. හරිද? ඔයාලා වර්ධවා වටහා ගන්න එපා. මේක E8 සඳහා බඳවා ගැනීමක් නෙමෙයි. මේක ඔයාලට මතක ඇතිව කොරියන් එක්සෑම් එකේදීත් අපිට කොච්චර ප්‍රමාණයක් ඉල්ලයිද කියලා බලන්න අපි අර තොරතුරු රැස් කිරීමක් විදියට අපි අර ෆෝම් එක පුරවලා දැම්මනේ. අන්න ඒ වගේ මේකත් ඒ වගේම දෙයක් තමයි ඒගොල්ලන්ට බලා ගන්න උවමනා තොරතුරු. ඒ කියන්නේ මට අර මේ විදේශ සේවාවක එක්කෙනා කිව්වේ මේක තොරතුරු රැස් කිරීමක් පමණයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දත් එක් රැස් කරගන්න ඕන කොච්චර ප්‍රමාණයක් මේකට ඉල්ලන්න ඉන්නවද? මේ සඳහා කැමැත්තක් දක්වන කොච්චර පිරිසක් ඉන්නවද? ඒ මොන අංශ වලින්ද? ඒ ඔක්කොම මේ ෆෝම් එකේ පුරවන්න තිබ්බනේ. ඒ අදාළ කැටගරිස් කරලා ඒගොල්ලන්ට මේ අංශ වලට මෙච්චර ප්‍රමාණයක අපිට ජොබ් තියෙනවා කියලා දැනගන්න තමයි ඉල්ලුම් කරුවන් ඉන්නවා කියලා දැනගන්න තමයි ඒගොල්ලෝ මේ විස්තරය දාලා දෙන්නේ. නැතුව මේ ඇප්ලිකේෂන් පුරවපු කට්ටියන්න කොරියාවට යන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ හරහා එයා කිව්වා ඊට පස්සේ ඉස්සරහට ඒක ඇප්ලිකේෂන් කෝල් කරන්න වුණොත් මේ සඳහා ඒ කියන්නේ කොපමණ ප්‍රමාණයක් ආයදුම් කරන්න බලන් ඉන්නවද කියලා තොරතුරු රැස් කර ගැනීමට තමයි මේ ෆෝම් එක ෆිල් කරන්න දීලා තියෙන්නේ. ඒ වගේම මේක අද දිනෙන් ඉවරයි. ඒ කියන්නේ 2025 3 වෙනි මාසේ 9 වෙනිදා රෑ 12ට වෙනකම් විතරයි මේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ඉවරයි කියලාත් ඒ මහත්මයා මට ප්‍රකාශ කරා. ඊට පස්සේ මේක තාම බඳවා ගන්න ප්‍රමාණයක් හෝ ඒ සඳහා ක්‍රමවේදයක් ගැන තවම කියලා නැහැ කියලාත් ඒ මහත්මයා කිව්වා. ඒවා ඉස්සරහට දැනගන්න පුළුවන් කියලා කිව්වා මේ ආයතනය හරහා. කියන්නේ ගොඩක් දුරට මේක විදේශ සේවාවකේ දාන එකක් නෑ. දැන් මේක සම්බන්ධවත් මේ ෆෝම් එකක් පුරවන්නවත් කිසිසේත්ම විදේශ සේවාවකේ දාලා නැහැ. කිසිම නිවුස් එකක් මෙහෙම ෆෝම් එකක් තියෙනවා මේ කොරියාවට E8 වීසා බලන් ඉන්න කට්ටිය මේ ෆෝම් එක පුරවලා දාන්න කියලාත් එහෙම කිසිම නිවුස් එකක් තිබ්බේ නැහැ. මේ කටින් කට ගියපු නිවුස් එකක් ගොඩක් කට්ටිය දැනගෙන ඊට පස්සේ තමයි මේක ෆෝම් එක පුරවන්නත් ගන්න තියෙන්නේ. දැන් ඔය කියන කට්ටියන්ගෙන් අහුවොත් ඔයාලා කොහොමද දැනගත්තේ කියලා ගොඩක් කට්ටිය YouTube එකෙන්ම තමයි මේ විස්තර දැනගෙන තියෙන්නේ. එතකොට සමහර කට්ටිය YouTube එකෙන්ම විස්තර දැනගෙන ඒ විස්තරය අරගෙන එන කෙනාටත් බැනලා කමෙන්ට් දාලා තිබ්බ ගොඩක් කට්ටිය. ඇත්තට මෙහෙම කරන්න එපා. මේ ඔයාලටත් අපිත් මේ තොරතුරු විස්තර ගොඩක් හොයලා තමයි මේ පුළුවන් තරම් තොරතුරු හොයලා තමයි ඔයාලටත් මේ වීඩියෝ එකක් කරන්නේ. ඉස්සරහට තවත් මම මේ වීඩියෝ එක ගෙනාවෙත් එහෙමයි. ඒ කියන්නේ කෙනෙක්ට අවස්ථාව මගහැරෙයි කියලා තමයි එදා රෑම මම මේ කලබලයට මේ වීඩියෝ එක කරේ. දාන කෙනෙක්ට ඒක ඇප්ලයි කරලා අදාළ තොරතුරු දාන්න කියලා. මම ඒ ගමම කියලා තිබ්බා SLBFA සයිට් එකට ගිහිල්ලා ඒ වගේ අර වැලිඩ් ඒජන්සි කියන එක ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් නම්බරයක් තියෙන්න ඕනේ. විදේශ සේවාවකේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ අපිට ඕනම ක්‍රියාමාර්ගයක් විදේශ සේවාවක හරහා අපිට ගන්න පුළුවන්. එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒතර ඔයාලට මහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනොත් ඒගොල්ලෝ හරහා ඔයාලට ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ රෙජිස්ටර් වෙලා තියෙන හින්දා. මන් දිගින් දිගටම කිව්වා මේ ඇත්තටම බොරු සයිටුත් තියෙනවා. වගේ බොරු සයිට් වලත් ඔය වගේ විස්තර අරගෙන කට්ටියන්ගේ එහෙම සල්ලි නැති වෙච්ච අවස්ථාවක් තියෙනවා. කට්ටිය ඒකෙන් හින්දා තමයි මම ඒක නිවැරදිව ප්‍රකාශ කරන්න මං ගාව දත්ත තිබුණේ නැති හින්දා මං අර විදියට කිව්වේ කැමති කෙනෙක් ඉන්නවනම් මේකට ඇප්ලයි කරන්න කියලාත් මං කියලා තියෙනවා මේ වීඩියෝ එකේදී. හරි යාළුවනේ එහෙනම් මෙච්චරයි E8 වීසා සම්බන්ධව තියෙන විස්තර. මේ සම්බන්ධව ඉස්සරහට ලොකු විස්තරයක් ආවොත් මං ගේනවා වීඩියෝ එකක්. නැත්නම් මං නිකන් views ගන්න ඕනකට මං වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. ඔයාලා හැමෝටම එහෙනම් ජය වේවා.
අනිවාර්යයෙන්ම මේ ගැන අදහසක් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒක බලනවා අනිවාර්යයෙන්ම. මම හැමෝටම රිප්ලයි කරනවා. ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. හරි එහෙනම් යාළුවනේ ජය වේවා.